විරාජ්ට කියන්න මං ඇවිල්ලා ඉන්නේ කියලා. අම්මා කිව්වට එතන මගේ බ්ලවුස් එක නැහැ අනේ. ඇත්ත කියන්න අම්මයි කාටද දුන්නද? අනේ යකෝ මේ පාංකඩේ මං කාටද දෙන්නද බං? හැමදාම යුනිෆෝම් එක වගේ අඳින එක. ගිහින් බලපන් අල්මාරියේ දෙවෙනි තට්ටුවේ ඇහි වැඩි තිබුණා. මං සේරම එකින් එකට ඇද්දානේ. අම්මා ඔහොම මේ කොහොම කිව්වත් ඒක එතන නැහැ. මේ පොරොට මෙතන නටන්න තෝ ගිහින් හරියට බලපන්. මට මේ මෙතන මේ වලි ඉල්ලන තරු ප්‍රෝග්‍රෑම් එකේ වලියක් යන්න හදන්නේ යකෝ. එකෙක් ලයිව් ඇවිල්ලා. කිව්වා අම්මේ ඔක්කොම කැම්පේන් අනේ. අම්මලා වගේ මෝඩ මිනිස්සුත් අහු වෙනවනේ ඉතින් මේවට. මේ ඒක එතන නැහැ. අම්මා ඇවිල්ලා හොයලා දෙන්න මං දන්නේ නැහැ. හරි මං දැන් එනවා. හැබැයි අල්මාරිය ඇඳුම තිබුණොත් මං තෝව ඇහිනම් පට්ට ගන්න දැනගන්න. හරි මට උඩට එන්න ඇරේන්ජ් කරලා දෙන්න ප්‍රෝග්‍රෑම් එකට නිකන් පහරට ඇවිල්ලා වීඩියෝස් දාන්න මේ මොකද්ද මේ? ආ මේ මොකද්ද මේ? දැන් ගෙදර හැමතැනම හෙව්වා කිව්වා නේද? එතකොට මේ මොකද්ද? ඒක තමයි අම්මේ. තිබිලා නේද? මං හැමතැනම බැලුවනේ. හැමතැනම බැලුවනම් උඹට මේක පෙවුන්නේ නැති උඹ ඇහි පල්ලමානික්කම් බැදලාද ඈ? ඕක තමයි කියන්නේ උඹලට මන් නැත්තම් උඹලගේ හේ වල් පැලෑටිත් පැලවෙලා. යකෝ මේ අම්මා කියන දේ අහපල්ලා. මේ අම්මට පොළව යට අඩි 10ක් පේනවා. උඹලට කියන කට හොඳයි මම පොළව ඇතුල්ල ගන්නවා. තමයි.